හැමෝටම සුබ දවසක් වේවා. චිකෝයි YouTube නාලිකාවට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් මාතෘකාවක් ගැන. ඉතින් මට ගොඩක් දෙනෙක් කතා කරලා නිතරම අහන ප්‍රශ්නයක් තමයි අපේ කුකුල් පැටව හොඳට හිටියා ඒත් එකපාරටම මැරෙනවා. ඒ ඇයි කියලා. ඇත්තටම මේකට එක හේතුවක් විතරක් නැහැ. නොදැනුවත්වම කරන පොඩි වැරදි නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ. ඉතින් ඒ වැරදි ගැන මම අද සරලව ඔයාලට කියලා දෙන්නම්. වීඩියෝ අවසාන වෙනකල්ම බලන්න. මොකද අන්තිමට කියන කාරණාව ගොඩක් අය නොදන්න දෙයක්. එහෙනම් අපි පටන් ගමු. පළවෙනි වැරද්ද තමයි උණුසුම ගැන නොසලකා හැරීම. අලුතින් නිපදුණු කුකුල් පැටවුන්ට උණුසුම කියන්නේ අත්‍යවශ්‍යම කාරණයක්. ඔයාලා දැකලා ඇති සමහර වෙලාවට පැටවුන් ඔක්කොම එක තැනකට ගුලි වෙලා ඉන්නවා. ඒ කියන්නේ එයාලට අවශ්‍ය උණුසුම හරියට ලැබිලා නැහැ කියන එක. ඒ වගේම තමයි පැටව ඔයාලා දාලා තියෙන බල්බ් එකෙන් ඈතටම ගිහින් කටවල් අරන් හුස්ම ගන්නවා වගේ ඉන්නවා නම් උණුසුම වැඩි කියන එක. ඒ නිසා පැටවුන්ගේ හැසිරීම අනිවාර්යයෙන්ම බලන්න. එතකොට තේරෙනවා උෂ්ණත්වය හරිද වැරදිද කියලා. දෙවෙනි වැරද්ද තමයි අපිරිසුදු වතුර සතුන්ට ලබා දීම. මේක ගොඩක් දෙනෙක් ගණන් ගන්නේ නැති දෙයක්. වතුර භාජනයේට සතුන්ගේ මල පහ වැටලා තියෙනවා නම් කෑම ඉතුරු වෙලා තියෙනවා නම් ඒ වගේ අවස්ථාවල බැක්ටීරියා ඉක්මනින් වර්ධනය වෙනවා. ඒක නිසා ඔයාලා සතුන්ගේ වතුර භාජන හොඳට දවසින් දවස පිරිසිදු කරන්න අනිවාර්යෙන්ම. එතකොට ඔයාලගේ සතුන්ගේ මරණ ගොඩක්ම අඩු කරගන්න පුළුවන්. සතුන්ට කුඩා කාලයේදී ලබා දෙන විටමින් සහ ප්‍රතිජීවක ඖෂධ හරියටම ලබා දෙන්න. එහෙම ලබා දුන්නේ නැති වුණොත් සතුන්ගේ මරණ ප්‍රතිශතය වැඩි වෙන්න පුළුවන්. සතුන් කුඩා කාලයේදී ලබා දෙන චික්ටොනික්, ගනාඩෙක්සිල්, සෙල්වට් E කියන බෙහෙත් තුන අනිවාර්යයෙන්ම සතුන්ට ලබා දෙන්න. තුන්වෙනි වැරද්ද තමයි සතුන්ට වැරදි කෑම එකක් ලබා දීම. සමහර අය හිතනවා ලොකු කුකුලන් කන කෑමම පැටවුන්ටත් ලබා දෙන්න පුළුවන් කියලා. ඒක වැරදි. දවසේ කුකුල් පැටවුන්ට එයාලගේ වයස සති 3ක් යනකල්වත් බූස්ටර් කෑම එක ලබා දීම තමයි හොඳම. එතකොට සතුන්ගේ වර්ධන වේගයත් වැඩි වෙනවා. ඔයාලා වෙන කෑම එකක් සතුන්ට දුන්නොත් එහෙම සතුන්ගේ මරණ ප්‍රතිශතය වැඩි වෙනවා. සතුන්ට ලෙඩ රෝග හැදෙන ප්‍රතිශතයත් ගොඩක්ම වැඩි. ඒක නිසා ඔයාගේ කුකුල් පැටවුන්ට කෑම ලබා දෙද්දී මේ මම කියපු දේවල් අනිවාර්යයෙන්ම පිළිපදින්න. එතකොට ඔයාට පුළුවන් සාර්ථකව සත්ව පාලනය කරගෙන යන්න. ඔයාලට තව දෙයක් කියන්න ඕනේ. ඔයාලටත් නිරෝගීමත් ගම් කුකුල් පැටවු අවශ්‍ය වෙනවා නම් අපේ චිකෝ එක් ෆාම් එකෙන් ලබා ගන්න පුළුවන් සාධාරණ මුදලකට. ඉතින් අපේ චිකෝ එක් ෆාම් එක තියෙන්නේ කුරුණෑගල. ඔයාට පුළුවන් තිරේ දිස් වෙන නම්බරයට කෝල් එකක් දීලා පැටවුන් ගැන විස්තර ටික දැනගන්න. හතරවෙනි වැරද්ද තමයි පැටවුන් එක බ්ලූඩර් එකකට වැඩිපුර දාන එක. ගොඩක් අය හිතනවා පැටවුන් පොඩිනේ ටිකක් වැඩිපුර දැම්මහම කමක් නැහැ කියලා. ඔයා හිතන්නකෝ සතුන් 50ක් වගේ දාන්න පුළුවන් තැනකට 100ක් වගේ දැම්මොත් එහෙම මොකද වෙන්නේ කියලා. සතුන්ට ලෙඩ ඉක්මනින්ම වැළඳෙනවා. ඉඩ මදි වුණාම මුලින්ම දුර්වල පැටවුන්ට තමයි ප්‍රශ්නේ එන්නේ. ශක්තිමත් පැටවුන් කෑම භාජන ළඟට එහෙම ඉක්මනටම එනවා. දුර්වල පැටවුන්ට එහෙම බෑ. ඒ නිසා සමහර සතුන්ට කෑම ලබා ගන්න එහෙම බෑ. ඒ වගේම තමයි වතුර භාජන ළඟටත් ඒ දුර්වල පැටවුන්ට ලේසියෙන් යන්න බෑ. දවස වතුර අඩුවෙන් බිව්වොත් සතුන්ගේ ශරීරය දුර්වල වෙනවා. ඒ වගේ අවස්ථාවලදී කුඩා සතුන් මැරෙන්න පුළුවන්. තව ලොකු ප්‍රශ්නයක් තමයි පැටවුන් එක තැනකට තදින් ගොඩ ගැහිලා ඉන්නකොට ඒ සතුන්ගේ මල පහ එකතු වෙලා බිම තෙත් වෙන එක. එහෙම තෙත් වෙනවා කියන්නේ බැක්ටීරියා, දිලීර සහ පරපෝෂිතීන් වර්ධනය වෙන්න හොඳම අවස්ථාවක් වෙනවා. එතකොට එක පැටියෙකුට හරි ලෙඩක් ආවොත් අනිත් පැටවු ඉක්මනටම බෝ වෙනවා. ඒ විතරක් නෙමෙයි රැයට එහෙම පැටවු එක ගොඩකට ගොඩ ගැහෙනවා. එතකොට යටට වැටෙන පොඩි පැටවුන් තෙරපිලා මැරෙන අවස්ථාව වැඩි. ගොඩක් අයට මේ අත්දැකීම් නම් ඇති. ඉතින් මේ ප්‍රශ්න වළක්ව ගන්න කරන්න තියෙන්නේ සරල දේවල් කිහිපයක්. පළවෙනියෙන්ම බ්ලූඩර් එකේ ප්‍රමාණයට ගැලපෙන විදිහට පැටවුන් දාන්න. දෙවෙනි එක තමයි කෑම භාජන, වතුර භාජන සතුන්ට අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්න. එතකොට හැම පැටියෙකුටම පහසුවෙන්ම කෑම සහ වතුර ලැබෙනවා. තුන්වෙනි එක තමයි බිම හොඳට වියලිව තියන්න ඕන. හතරවෙනි එක තමයි දවසට කිහිප වතාවක්ම පැටවුන්ගේ හැසිරීම බලන්න. මතක තියාගන්න හොඳ කෑම විතරක් දුන්නා කියලා පැටවුන් හොඳට හැදෙන්නේ නැහැ. ඔවුන්ට ප්‍රමාණවත් ඉඩ, පිරිසිදු පරිසරය සහ නිදහසේ ගමන් කරන්න පුළුවන් විදිහට වටපිටාවක් තිබීමත් අනිවාර්යයෙන්ම වැදගත්.
ඉතින් ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න. ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් දෙමව subscribe කරලා තියාගන්න. සත්ත්ව පාලනය සම්බන්ධ සියලුම තොරතුරු මම ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඊළඟ වැරැද්ද ගැන කුකුල් පාලනය කරන ඔයා දැනගෙනම ඉන්න ඕන. අපි ගොඩක් වෙලාවට දකින දෙයක් තමයි එක පැටියෙක් ටිකක් බ්ලූඩරේ පැත්තකට වෙලා ඉන්නවා නම් කෑම කන්නේත් අපහසුවෙන් වගේ නම් ඒ සතාව අනිවාර්යෙන්ම වෙන් කරලා තියන්න ඕන. ගොඩක් අය හිතනවා මේක හෙට වෙනකොට හරියයි කියලා. ඒත් මේක තමයි ඔයාලා කරන ලොකුම වැරද්ද. මතක තියාගන්න කුකුල් පැටවුන් අතර සමහර රෝග ඉතා ඉක්මනින්ම පැතිරෙන්න පුළුවන්. එක පැටියෙක් ලෙඩ වුණොත් එහෙම ඒක අනිත් පැටවුන්ටත් බෝ වෙන අවස්ථාව ගොඩක්ම වැඩි. විශේෂයෙන්ම එකම කෑම භාජනයෙන් කනකොට එකම වතුර භාජනයෙන් වතුර බොනකොට සහ එකම තැනකට එකතු වෙලා ඉන්නකොට රෝග පැතිරීම තවත් ඉක්මන් වෙනවා. ඒක නිසා රෝග ලක්ෂණ පෙන්눔 කරන පැටවුන් අනිත් පැටවුන්ගෙන් වෙන් කරලම තියන්න. එහෙම වෙන් කරේ නැත්නම් මරණ ප්‍රතිශතය ගොඩක්ම වැඩි වෙනවා. ඒක නිසා මම කියපු දේවල් හරියටම කරන්න. ඊළඟ වැරැද්ද තමයි වැක්සින් ලබා නොදීම. විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට නම් අනිවාර්යෙන් සතුන්ට වැක්සින් ලබා දෙන්නම ඕනේ. ඉතින් ඔයාලා සතුන්ට වැක්සින් ලබා දෙන්නේ නැත්නම් අනිවාර්යෙන්ම සතුන්ට ලෙඩ හැදීමේ ප්‍රතිශතය ගොඩක්ම වැඩි වෙනවා. සතුන්ගේ වයසට අදාළව රැනිකට් ලබා දීමත් විශේෂයෙන්ම අත්‍යවශ්‍යම කාරණයක්. ඒක නිසා ඔයාගේ සතුන්ට පොඩි කාලෙදිම දෙන්න ඕනේ විටමින් සහ රැනිකට් වර්ග අනිවාර්යෙන්ම ලබා දෙන්න. ඔයාගේ කුකුල් පැටවුන් හොඳ නිරෝගීමත්ව ලොකු කරගන්න අවශ්‍ය නම් මම මේ කියලා දුන්න දේවල් ගොඩක්ම වටිනවා. ඒ නිසා අද ඉඳන් මේ පුරුද්ද හදාගන්න. හැමදාම පැටවුන් ටික හොඳට නිරීක්ෂණය කරන්න. රෝග ලක්ෂණ පෙනුන ගමන්ම සතුන් වෙන් කරන්න. අවශ්‍ය වෙලාවට පශු වෛද්‍ය උපදෙස් ලබා ගන්න. එහෙනම් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහා පැත්තේ notification bell එකත් ඔන්න එකේම තියාගන්න. ඔයාට ප්‍රශ්න කරලු තියෙනවා නම් comment එකක් විදියට දාන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ජය වේවා.